ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් හවස 8යි ප්‍රසන්නයක එළියට යමුයි කියලා බීච් එක පැත්තට ඉතින් මමත් ලෑස්ති වෙලා එළියට යන්න ගියා. ඉතින් හවස 8යි උදේ ඉඳලා අද බෑන්ක් හොලිඩේ නිසා කට්ටිය නිවාඩුවේ බීච් ඇවිල්ලා තියෙනවා. එයාලගේ දවස අද එන්ජොයි කරලා හැමෝම ගෙදරට යන වෙලාව. ලස්සන දවසක් අද ගොඩක් සනි දවසක්. ඒ කියන්නේ අද ටෙම්පරේචර් එක සෙල්සියස් 27-34 තමයි ක්ලයිමේට් එක තිබුණේ. බීච් එකට යන ගමන් ඩාන්සින් ෆ්ලෝ එකක් කට්ටිය ලස්සනට නටලා විනෝද වෙනවා. මමත් ගියා පොඩ්ඩක් බලන්න කොහොමද ඩාන්සින් ෆ්ලෝ එක ටිකක්. ලස්සනට කපල්ස් ටික ඩාන්සින් කරනවා. ලස්සනට ඩාන්සින් කරන ගමන් අනිත් අය එයාලගේ ඩාන්සින්ස් බලලා විනෝද වෙනවා. හරිම ලස්සනයි. බෝන්මත් කියන්නේ සංචාරකයින්ට කියාපු තැනක්. සමහර දවස්වලට ෆුල් පැක් මුළු බීච් එකම. ඔයාලත් බෝන්මත් එනවනම් අනිවාර්යෙන් එන්න. මේ දවස්වල බීච් වයිබ් එක හරිම ලස්සනයි. පොඩ්ඩක් ඉතින් මෙයාලවත් ඩාන්සින් කරන එක බලලා මම ඉස්සරහට ඇවිදගෙන ගියා. මුළු බීච් එකම හරිම ක්‍රවුඩඩ්. ඉතින් හවස 8යි තවම ක්‍රවුඩ්. ඉතින් හිතලා බලන්න දවල් වලට කොහොම තියෙන්න හැතිද කියලා. ඕමෝම කටිය පොඩි ළමයි ලොකු අය හැමෝම විනෝද වෙනවා. ඉතින් එක ගේම්ස් එහෙම ලස්සනට තියලා තිබුණා. කට්ටිය ගොඩක් විනෝද වෙලා oh my god ඒක වෙනම වයිබ් එකක් කියන්න තේරෙන්නේ නෑ මට. ඒක අත්විඳලම බලන්න ඕනේ. අපේ යාළුවෝ සිටකටත් මං කිව්වා ලෑස්ති වෙන්න හෙට අනිද්දාට අපි බීච් යමු. මේ දවස්වල අපි බීච් වයිබ් එකෙන් තමයි ඉන්න යන්නේ. ඔයාලා බෝන්මත් එනවනම් අනිවාර්යෙන්ම එන්න විනෝද වෙන්න. UK වල north south east west හැමෝම එකතු වෙන කාලයක් තමයි මෙන්න මේ සමර් දවස්වල. ඉතින් හොලිඩේස් නිසා හැමෝම මේ දවස්වල වැකේෂන් එක ස්පෙන්ඩ් කරන්න, කියන්නේ හොලිඩේ එක ස්පෙන්ඩ් කරන්න බොන්නත් වෙලා තිබුණා. මෙන්න මේ තියෙන ලස්සන ගෙවල් එක අපිට හය කරන්න පුළුවන් £100 විතර යනවා. පුංචි hours කියන පැය දෙක තුනකට වගේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඒව ගන්න පුළුවනි. අරගෙන දවස් ලස්සනට ස්පෙන්ඩ් කරලා විනෝද වෙලා යන්න පුළුවනි. ඉතින් මමත් පොඩ්ඩක් කාම් එකේ බීච් එක දිහා බලාගෙන ලස්සනට මගේ දවස ස්පෙන්ඩ් කරා. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ වීඩියෝ එක බලුවට මට සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. Thank you.